ගංගා කියන නංගි රණ්ඩු වුණා. රණ්ඩු ඔය නම කියන්නේ කාන්ති. කාන්ති ගංගා කියන නංගි රණ්ඩු වුණා. රණ්ඩු ඉවරලා දෙන කුණු හරුප පියාගෙන බැනගත්තා. එතනින් ඊපස්සේ ඉඳලා මෙයා ගෙදර ගියා යන්න. අමාර කඩේ කළු වෙලා කඩේ මල්ලි කෙනෙක් ඉඳලා ඒ මල්ලි ඇහුවා අපේ ෆෝන් එකක් තියෙනවා ගන්නවද කියලා. යහන එක ඊට පස්සේ මහත්තයා ඇවිල්ලා මොකද්ද මේ සින්න කරන්නේ ඔබට කියලා දෙන්නේ මං ඉන්න එපා කියලා. කියලා මං හේතුව මගෙන් ඇවිත් නෑ මොකුත් නෑ මං කිව්වා සර් එතනයි මම රණ්ඩු නෑ හේතුව අහන්න නැද්ද වරදද මට ගහන්නේ ඇයි කියලා අහනකොට මංකට ගහගෙන ගියා. ඊට පස්සේ මං ඉස්සරහට ගියා උන්ට කන්න බැරි ගමන්ට එළෝ ඊට පස්සේ ඇවිල්ලා මට ගැහුවා ගහපාර මං ඉස්සර ඇදගෙන වැටුණා. වැටුණ ගමන් කොස්සෙල්ල මේක කරලා ඉවරලා හොඳටම වෑරකින් ගහගෙන ගියා මට. මං ඇහුවා ඇයි සර් වරදක් නැතුව මට ගහන්නේ ඇයි ගහන්නේ කියලා ඒ වචනේ විතරයි මං ඇහුවේ. ඊට පස්සේ මම ගියා ඒ මහත්තයා ගාවට. ඒ මහත්තයා ගාවට ගියාම ඒ මහත්තයා ඉන්නේ නෑ ෆැමිලි ලක්නට දාන්න මම ඒගොල්ලේ හස්තෙන්ද කිව්වා. ඊට පස්සේ මම ආවා. ඊට පස්සේ මම ගියේ නෑ. කපුවා මාරු දෙන මම ගෙදර නතර වෙලා ඉඳියා. ඊට පස්සේ මෙහෙට ගත්තේ නෑ මොකුත් නෑ. මට කරගන්න කරන්න දෙයක් නෑ. අසරණ ගමට මට දෙයක් කරන්න ඇත්තම නෑ සර්. මගේ පාවලේ මම ඉඳියා. ඊට පස්සේ සමාජ කට්ටිය තමයි ඔය ෆොටෝ අරගෙන ඔය දේ. ඔයා කොහෙද පදිංචිලා ඉන්නේ? මම සනාදොලේ මේ ළඟ ඉන්නේ. රත්නම ටවුන් එකේ. බබාලා කීයද? බබාලා දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයානේ දාලා ගිහලා අවුරුදු 15ක් වෙනවා සර් මගේ අම්මත් වයස තාත්තත් නැති වෙලා තින්නේ. ඊයක් කරේ අතන මට හොයාගන්න තමයි නේ විදියක් වශයෙන් කරන්නේ නැහැ මේ රස්තාව. ඉතින් උසස් කුමාර සෑහෙන ගහපෙක තමයි මට අසාධාරණ. ඒ ගහපු තුවාල මොනවද? ගහපු තුවාල මොනවද තියෙනවද? මේ අපේ කියන වයර් පාරවල් තියෙනත් එයා දැක්කද පොට්ටේ වගේ නිල්ලලා තුන මගේ අතපය ඔක්කොම. ඔය සිද්ධිය කියමුද පොඩ්ඩක්? සිද්ධිය කියන්නේ මෙතනට එන්න. මම එදා උසාවියේ ගහවේ. උසාවියේ නැවිලා මෙයා මාට කතා කරා. මම කමාන්ට කතා කරන්න එපා වුණා. මෙයාට කියලා මෙයා මාත් එක්ක රණ්ඩු වුණා. ඌවා මේක කිව්වා අච්චර ගියාගෙන මට ඇත්තටම ලැජ්ජ හිතුණා. මම ඊට පස්සේ ගෙදර ගියා යන්න. ඊට පස්සේ මට ගාපු සිටි මන් දන්නේ නැහැ. එච්චර මන් දන්නේ. මේ මහත්තයා ඔඩිස්සලත් මට කතා කරලා තියෙන අනවශ්‍ය දේ යන්න මම බෑ කිව්වට දවසක්. රුපියල් 500ක් කිව්වා මගෙන් ජරාව. අරක් බෝතලයක් අර බායක් කරලා අරන් දෙන්න කියලා. මං කිව්වා මං හම්බ කරලා. ඒ මහත්තයා මොකද ගහපු එක නමද? මොකක්ද එයාගේ නම? මහත්තයා නම දන්නේ නැහැ. මේ අලුත් මහත්තයෙක් මම දැක්කොත් අඳුරන්න පුළුවන් නේ? දැක්කොත් අඳුර ගන්න පුළුවන්. මං කිව්වා මං හම්බ කරන සර්ලට දෙන්නේ හම්බ කරන්නේ මං හතුරුත් එක බුදියන්නේ නැහැ. ගායක විදිය ගත්තා. ඉතින් ගමන ගියක් කරවාගෙන ආසාවර නෙමෙයි රස්සාව කරන්න කියලා. ඒ තරහ තමයි ගොඩම මගෙන් පිරිමිනේ. මේ වයර් එක තියන් හිටියා මම එනකොට මට ගහන්න. ඒක මම කකුල ඔපරේෂන් නැහැ. ඒන කල්ලුත් ඔයගොල්ලෝ නිතර එහෙම ගහනවද? නෑ කවදාවත් ගහලා නෑ. ගහලා නෑ. ඒක මහත්තයෙක්ව ගහලා නෑ. ඔය YouTube වලින් දාපු මහත්තයා ඔය ස්ටෑන්ඩ් එකට මේ මහත්තයා විතරයි අපිට ගහලා දෙන්නේ. අනිත් මහත්තයා දැනලා ගිහිලා තියෙනවා. කවදාවත් ගහලා නෑ ඒක මහත්තයෙක්ව රත් හරවලු.